ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ ඔයාලා හැම දෙනාටම සුබ දවසක්. අපි මේ එකතු වෙලා ඉන්නේ DP Kids YouTube channel එකත් එක්ක ලස්සන ඔරිගමි හදන්න. මගේ දුවලා පුතාලා අපිට කියලා තිබුණානේ ඔරිගමි ලස්සන toys හදන්න ආසයි කියලා. ඉතින් toys වගේම දුවලා පුතාලට සතුටින් සෙල්ලම් කරලා විනෝද වෙන්න පුළුවන් මේ finger puppets origami finger puppets හදන්නයි මම ලෑස්ති වෙන්නේ. මේ බලන්න සත්තු ගොඩාක් ඉන්නවා දුවලා පුතාලගේ කතන්දර පොත්වල ඉන්න යාළුවෝ ගොඩක් ඉන්නවා මගේ අතේ. ඉතින් හරිම ලේසි මේවා හදාගන්න හැටි. ඒ කියන්නේ මේ ඔක්කොම හදාගන්න හැටි මං මගේ ඊළඟ වීඩියෝස් වලිනුත් මගේ දුවලා පුතාලට කියලා දෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න ඕනේ මේවා හදන්න නම්. මං දුවලා පුතාලට පැහැදිලිව පේන විදිහට අපි හැමදාම හදන 15x15 කොලයකින් හදන්නම්. හැබැයි මේ පුංචි එක හදලා තියෙන්නේ සෙන්ටිමීටර් 5ක් දිග 5ක් පහළ කොලයකින්. එහෙනම් අපි හදමු. මේ කොලේ අරගෙන මෙහෙම දෙකට නමන්න. ඊළඟට මේක මෙහෙම පොඩ්ඩක් ඉඩ තියලා ඊළඟට මේක මෙහෙම දෙකට නමලා මේ හරි මැද විතරක් ලකුණු කර ගන්න. මේක දිගටම මෙහෙම නැමුවොත් මේ මූණ දෙකට නැමිලා කැත වෙන්න ඉඩ තියෙනවා. ඊළඟට මෙන්න මේ දෙකට නමපු මේ ධාරේ ළඟින් මේක හරියට මේ උඩට එන විදිහට මෙහෙම නමන්න ඕනේ. මේකත් මෙහෙම උඩට එන විදිහට දෙකට නමන්න ඕනේ. ඊළඟට මේක අනිත් පැත්ත හරවලා මේක මෙහෙම මෙතනින් මෙහෙම දෙකට නමන්න. මේකත් මෙතනින් මෙහෙම දෙකට නමන්න. ඊළඟට මෙන්න මේ කොටස මෙහෙම පොඩ්ඩක් ත්‍රිකෝණයක් එන විදිහට මෙහෙම පල්ලෙහාට නමන්න. ඊළඟට මේක අපි මෙහෙම නමනවා. මේ කොටස අපට පුළුවන් ඕනනම් තව ටිකක් හැඩ කරගන්න. මෙහෙම නමා ගන්න. මෙතනත් අපි මෙහෙම නමනවා. ඊළඟට මේක අනිත් පැත්ත හරවලා මෙන්න මෙහෙම නමලා අපි එයාගේ S දෙකයි කටයි ඇඳ ගමු. ඊළඟට මේ බලන්න මෙතනින් පොඩි ඉඩක් තියෙනවා. අපිට එතනින් පුළුවන් මෙන්න මෙහෙම ඇඟිල්ල දාගන්න. එතකොට තමයි අපිට මේ රැබිට් ෆේස් එක හා වගේ මූණ ෆිංගර් පපට් එකක් වගේ හදාගන්න පුළුවන්. ඉතින් මගේ දුවලා පුතාලට පුළුවන් හා හරි හාවා සින්දුව කියනකොට මේ වගේ ෆිංගර් පපට් එකක් දාලා සෙල්ලම් කරන්න. සින්දුව කියන ගමන්. ඉතින් අපි ඉක්මනටම අනිත් සත්තු හදන හැටිත් බලමු. අපිත් එක්ක දිගටම පාට කොළ ටිකක් ලෑස්ති කරගෙන රැඳිලා ඉන්න. ගිහින් එන්නම්. ආයුබෝවන්.